ආයුබෝවන් අද අපි බලමු කොහොමද ගොඩ සරඹ මුල සිට සරලව ස්ටෙප් බයි ස්ටෙප් අපි ඉගෙන ගන්න කියලා. ඉතින් මොනවද මේ ගොඩ සරඹ කියන්නේ? ආධුනික ශිල්පියා පළමුවෙන්ම ගොඩ සරඹ ඉගෙන ගන්නකොට අත් සහ පාද උරු කර ගැනීම සඳහා තමයි ගොඩ සරඹ ඉගෙන ගන්නේ. පාද විතරක් උරු කරගන්න විතරක් නෙවෙයි අපි පා සරඹ ඉගෙන ගන්නවා. ඉතින් මේ අත් සහ පාද උරු කරගන්න ඉගෙන ගන්න ගොඩ සරඹ උඩරට රටන සම්ප්‍රදාය 12ක් තියෙනවා. අපි අද ඒ 12 ස්ටෙප් බයි ස්ටෙප් කොයි විදිහටද යන්නේ, පදේ කොයි විදිහටද යන්නේ, කස්සිරුම් කොයි විදිහටද නර්තනය කරන්නේ කියලා අපි දැන් සරලව බලමු. මුලින්ම අපි හොඳට මැන්ඩියට පාත් වෙනවා. මැන්ඩියට පාත් වෙලා පළවෙනි ගොඩ සරඹ ගමු. දොමි කිට කිට දොමි. මම ආයි නර්තනය කරනවා. දකුණු කකුල තියලා වම් කකුල අරගෙන ආයෙ දකුණු කකුල තියලා වම් කකුල තියනවා. දොමි කිට කිට දොමි. අපි දැන් කස්සිරුම් බලමු. ඕකේ. තත් ජිත් තොන් නන් තා. ආ විදිහට නර්තනය කරනවා කස්සිරුම් මෙන්න මේ ආකාරයෙන් තත් ජිත් තොන් නන් තා. ඔය විදිහට තමයි පළවෙනි ගොඩ සරඹේ පදේ සහ කස්සිරුම් නර්තනය කරන්න. අපි දැන් දෙවෙනි ගොඩ සරඹේ පදේ සහ කස්සිරුම් නර්තනය කරනවා. දොමි කිට කිට දොමි දොමි කිට කිට දොමි. ඔය ආකාරයට තමයි දෙවෙනි පදේ නර්තනය කරන්නේ. අපි දැන් ඔකේ කස්සිරුම් නර්තනය කරමු. තත් ජිත් තක ජිත් තත් ජිත් තොන් නන් තා. හරිම ලේසි නේ පුතේ. පළවෙනි ගොඩ සරඹේ තත් ජිත් තොන් නන් තා වලට දෙවෙනි ගොඩ සරඹේ අපි ඇඩ් කරනවා තත් ජිත් තක ජිත්. තත් ජිත් තොන් නන් තා විදිහටම තත් ජිත් තක ජිත් විතරයි ඇඩ් වෙන්නේ. තත් ජිත් තොන් නන් තා කියන්නේ පළවෙනි ගොඩ සරඹේ. තත් ජිත් තක ජිත්. පළවෙනි ගොඩ සරඹේ ඇඩ් වෙනවා. ඊට පස්සේ තත් ජිත් තොන් නන් තා. තත් ජිත් තක ජිත් තත් ජිත් තොන් නන් තා. අපි දැන් බලමු තුන්වෙනි ගොඩ සරඹේ කොහොමද කියලා. දොමි කිට කිට දොමි දොමි කිට කිට දොමි. අපෝ වම් කකුලම කරමු. දොමි කිට කිට දොමි දොමි කිට කිට දොමි. දකුණින් සහ වම් කකුලෙන් කකුල් දෙකෙන්ම කරනවා. අපි දැන් කස්සිරුම් නර්තනය කරමු තුන්වෙනි ගොඩ සරඹේ. ගත් තකු ජිත් තම් ගජි තකු ජිත් තම් ලෙසි තරකිට ජිත් තරකිට දොමි කිට තා. හරි. ඔය විදිහට තමයි කස්සිරුම් යන්නේ තුන්වෙනි ගොඩ සරඹේ. අපි දැන් හතරවෙනි ගොඩ සරඹේ කොහොමද කියලා බලමු. හතරවෙනි ගොඩ සරඹේදී දකුණු කකුලෙන් දෙකයි වම් කකුලෙන් දෙකයි ආයෙ පැත්තට හැරිලා දකුණු පැත්තට හැරිලා දකුණු කකුලෙන් දෙකයි වම් කකුලෙන් දෙකයි ආයෙ ඉස්සරහට එන එක කකුලකින් දෙකක් ගහනවා. දෙක දෙක ගහලා 1 2 1 2 3 1 2 1 2 3 1 2 3 1 2 1 2 දොමි 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 කිත කිත දොමි. ඔය දැන් අපි ඔක කස්සිරුම් කරමු. ගත් තකු ජිත් තම් ගජි තකු ජිත් තම් ගජින් ජිත් තකු ගජි තකු ජිත් තම් තරකිට ජිත් තරකිට තා. ඔය විදිහට තමයි හතරවෙනි ගොඩ සරඹේ කස්සිරුම් සහ පදේ නර්තනය කරන්න. අපි දැන් පස්වෙනි ගොඩ සරඹේ නර්තනය කරලා බලමු. පස්වෙනි ගොඩ සරඹේ යන පුතේ දකුණු පැත්තට සහ වම් පැත්තට බලන්න. දොමි කිත කිත දොමි දොමි කිත කිත දොමි. අපි දැන් ඔගේ කස්සිරුම් නර්තනය කරනවා. කස්සිරුම් වෙලා රුන්තක ජින්තක තරකිට ගොන්දා තාග ජින්තක තරකිට ගොන්දා රුන්තක ජින්තක තරකිට ගොන්දා තම්නවා. රුන්තක ජින්තක තරකිට ගොන්දා තා
දඩිය සහ කස්සිරම නර්තනය කරන්නේ. අපි දැන් 6 වෙනි කොටස අරගෙන කොහොමද නර්තනය කරන්නේ කියලා බලමු. අපි දැන් 6 වෙනි කොටස අරගෙන නර්තනය කරන්නේ කොහොමද කියලා බලමු. මම ඊට පාත් වෙලා do mi ki ta ki ta do mi do mi ki ta do mi do mi ki ta do mi do mi ki ta do. ඔය විදිහට තමයි 6 වෙනි කොටස අරගෙන නර්තනය කරන්නේ. අපි දැන් 6 වෙනි එකේ කස්සිරම මතක තියාගන්න පුතේ 5 6 7 8 කියන 5 6 7 8 5 6 7 8 යන සරඹ හතරෙම 5 6 7 8 යන සරඹ හතරෙම රුන්තක චින්තක ඇතුළත් වෙනවා. එතකොට පහේදී එක රුන්තක එකයි, හයේදී රුන්තක තුනයි, හතේදී රුන්තක තුනයි, අටේදී රුන්තක තුනයි. හරිද? පහේදී රුන්තක චින්තක තරකට කුන්දා, තාක චින්තක තරකට කුන්දා, රුන්තක චින්තක තරකට කුන්දා තා. හයේදී යන්නේ රුන්තක චින්තක තුනක් අපි නටලා, තාග චින්තක තරකට කුන්දා, තාග චින්තක තරකට කුන්දා, රුන්තක චින්තක තරකට කුන්දා තා. හතේදී යන රුන්තක චින්තක තුනයි, තාග චින්තක දෙකයි, රුන්තක ජින්ජින් තක ජින්ජින්, රුන්තක චින්තක තරකට කුන්දා තා. අටේදී අටේදී තමයි දීර්ඝම කස්සිරම පුතේ. රුන්තක චින්තක තුනයි, තාග චින්තක දෙකයි, රුන්තක ජින්ජින් තක ජින්ජින්, රුන්තක චින්තක තරකට කුන්දා කුන්දා, තාග චින්තක තරකට කුන්දා, රුන්ත තරකට කුන්දා තා. ඒ විදිහට තමයි එන්නේ. දැන් හයේ කස්සිරම නටවලුකෝ. රුන්තක ජින්තක තරකට කුන්දා, රුන්තක ජින්තක තරකට කුන්දා, රුන්තක ජින්තක තරකට කුන්දා, තාග චින්තක තරකට කුන්දා, තාග චින්තක තරකට කුන්දා, රුන්තක චින්තක තරකට කුන්දා තා. හරිම ලේසි, හරිම සරලයි. අපි දැන් 7 වෙනි කොටස අරගෙන නටනවා. do mi ki ta do mi do mi ki ta do. දකුණ වම නැන්දිය වම පිටිපස්සට ගන්නවා. වම තියනවා දකුණු විහිළු නැන්දිය ඉඳලා දකුණු පිටිපස්සට ගන්නවා. do mi කිත do mi ඔය විදිහට තමයි යන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපි මේකේ කස්සිරම බලමු. රුන්තක චින්තක තුනයි, තාග චින්තක දෙකයි, රුන්තක ජින්ජින් ජින්ජින්, රුන්තක චින්තක තරකට කුන්දා. රුන්තක චින්තක කුන්දා, රුන්තක චින්තක කුන්දා, රුන්තක චින්තක කුන්දා, තාග චින්තක තරකට කුන්දා, තාග චින්තක කුන්දා. නුඹන් දකුණු දෙක රුන්තක ජින්ජි වම දෙක තකුතක් ජින්ජි රුන්තක ජින්තක තරකට කුන්දා. ඔය විදිහට තමයි හතේ කස්සිරම යන්නේ. අපි දැන් අට බලමු. අටට අපි කියනවා අර්ථ චක්‍ර සරඹය කියලා. ඒක හරිම ලස්සන සරඹයක්. බලන්න දකුණ තියලා ඉස්සලා මම ගන්න අමාරු වෙන ඔයගලන්ට ගන්න ඒ සරඹය ඉස්සලා මම ගන්න අදකින්ට. අපි ඉස්සලා දකුණු කකුල තියලා වම් කකුල කරකවලා දකුණින් මැදින් ඉඳලා වම් කකුලක් ගහලා දොමි කිට දොමි කිට තුම්. එච්චරද? අපි අත් දෙකත් එක බලමු. දකුණ වම මැදිය ඉඳලා දොමි කිට දොමි 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 කිට දොමි 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 කිත දොම්. ඔය විදිහට තමයි කස්සිරම යන්නේ. අට පිටම පොඩි සද්දයක් ඇහෙන ඇති. මේක ගණන් ගන්නවා. ඔය විදිහට තමයි අඩිය යන්නේ. අපි දැන් 8 වෙනි එකනේ. 8 වෙනි එකේ කස්සිරම කොහොමද කියලා බලමු. රුන්තක චින්තක තුනයි, තාග චින්තක දෙකයි, රුන්තක ජින්ජින් තක ජින්ජින්, රුන්තක චින්තක තරකට කුන්දා, තාග චින්තක තරකට කුන්දා, රුන්තක චින්තක තරකට කුන්දා තා. එමු නේද කරන්නේ? රුන්තක චින්තක තරකට කුන්දා, රුන්තක චින්තක තරකට කුන්දා, රුන්තක චින්තක තරකට කුන්දා, තාග චින්තක තරකට තාග චින්තක තරකට
rumtak jinji takutak jinji rumtak ji tarik it udakunda bahak ji tarik it kunda rumtak ji tarik it kunda ta ඔය විදිහට තමයි කස්සිරුම නර්තනය කරන්නේ. අපි දැන් බලමුද 9 වෙනි කොටසට. 9 වෙනි කොටසට කොහොමද නටන්නේ කියලා. domi domi kita domi wamen dekai dakune dekai wam dakuna vilumbati dakune dekai wamen dek dakune wam vilumbati ඔය විදිහට තමයි නවවෙනි සරලේ නර්තනය කරන්නේ. අපි කියන කස්සිරුම ටිකක් වෙනස්. තකට තරිකිට කුන්දා තකට ගජි වටපිටාවේ සද්ද එනවා ගණන් ගන්නවා. තකට තරිකිට කුන්දා අපි යන්නේ පුතේ සුර දෙනවා. තකට තරිකිට කුන්දා තකට තරිකිට කුන්දා ඔන්න මේ තකට කිලිම පැත්තට හැරෙනවා. තකට තරිකිට කුන්දා ගජි ඔය විදිහට තමයි නවවෙනි කස්සිරුම නර්තනය කරන්නේ. 10 වෙනි එක බලමුකෝ. 10 වෙනි කොටස ඇවිල්ලා දොමි කිට කිට දොමි. ඒක ඇවිල්ලා 3 වෙනි කොටස වෙන්නట్లా කකුල ගහලා කැරෙනවා. දොමි කිට දොමි බැන දොමි කිට ඔය විදිහට බලනවා. ඒ කියන්නේ 3 වෙනි කොටස වෙන්නట్లా ගහලා බලනවා. කකුලෙන් ගහලා බලනවා. ඊට පස්සේ දැන් අපි ඕකේ බලමුකෝ 10 වෙනි කොටසෙන් කස්සිරුම. තකට තරිකිට කුන්දා තකට තරිකිට කුන්දා තාතක ජිජි කුන්දා තකට තරිකිට කුන්දා ගාජි ఇది තමයි 10 වෙනි කොටසෙන් පුතේ අපි දැන් නර්තනය කරන්නේ. අපි දැන් ඒක කස්සිරුම නටමු. කස්සිරුම තකට තරිකිට කුන්දා තාතක ජිජි කුන්දා තකට තරිකිට කුන්දා තාතක ජිජි කුන්දා තකට තරිකිට කුන්දා කස්සිරුම මේ ඔක්කොම දිගටම යන්නේ 9 ඉඳලා 10 11 12 දිගටම යන්නේ සුරයි. තකට තරිකිට කුන්දා තාතක ජිජි කුන්දා තකට තරිකිට කුන්දා තාතක ජිජි කුන්දා තකට තරිකිට කුන්දා තා නින් තකට තරිකිට වගපු ගන්න කුන්දා තා ඔය විදිහ තමයි 10 වෙනි එකේ කස්සිරුම යන්නේ. අපි දැන් 11 වෙනි කොටසෙන් බලමු. 11 වෙනි කොටසෙන් හරිම ලේසි. දොමි කිට දොමි රුන්තක ජීන්තක තරිකිට කුන්දා දොමි කිට දොමි රුන්තක ජීන්තක තරිකිට තමයි නටන්නේ. දොමි කිට දොමි ඔක තමයි කස්සිරුම එක සැරේ නටුවේ. මොකද දන්නව ඔයගොල්ලෝ රුන්තක ජීන්තක තරිකිට කුන්දා කියවම දන්නවා. දොමි කිට දොමි නටන්නේ රුන්තක ජීන්තක මතක තියාගන්න විදිහට රුන්තක ජීන්තක තරිකිට කුන්දා කියලා මතක තියාගත්තම හරි 11 වෙනි කොටසෙන් නටන විදිහ. දැන් අපි බලමු කස්සිරුම නටන්නේ කොහොමද කියලා. තක්කඩ තරිකිට ජිජි කුන්ද ජික්කඩ තරිකිට ජිජි තොංකඩ තරිකිට ජිජි නංකඩ තරිකිට ජිජි තක්කඩ තරිකිට ජික්කඩ තරිකිට තොංකඩ තරිකිට තක්කඩ ජික්කඩ තොංකඩ නංකඩ තකුංජි තොන් නම් හරි ඔය විදිහම කස්සිරුම. අපි දැන් 12 වෙනි කොටසෙන් චන්ද්‍රිකා හරුවේ හරිම ලස්සන ආරම්භයක්. මේ විදිහට තමයි යන්නේ විලුඹ තියලා දකුණු කකුලේ දොමි දු කිත දු දොමි දොමි දු කිත දොමි දොමි දු කිත දොමි දොමි කිත දොමි ඔය විදිහට තමයි නර්තනය කරන්නේ. 12 වෙනි කොටස නම් ආයෙ නර්තනය කරනවා. දොමි දොමි 9 වෙනි කොටස දොමි කිත දොමි දොමි
සද්දයක් ඇහෙනදී ගන්න එපා. මොකද ළඟ පන්සලක් තියෙනවා. පන්සලේ සද්ද තමයි ඔයගොල්ලන්ට ඇහෙන්නේ ස්පීකර් එකේ. හරි. දැන් අපි 12ට වෙනකන් අපි නර්තනය කරලා අපි 12 වෙනි ගොඩසරමේ කස්සිරම කොහොමද කියලා බලමු. දකුණු කකුලේ ගහනවා 2ක්. කඩ කඩ තව කකුලේ. ජික් කඩ කඩ තව ආයෙත් තුන් කඩ කඩ නාන කඩ කඩ තව. සමාවෙන්න ඕනේ පර්සනල් කෝල් එකක් ආවා හදිසියෙ ආන්සර් කරනවා ක්ලාස් එකේ. හරි දැන් අපි 12 වෙනි කොටසෙන් ගන්නවා නේද? අපි 12 වෙනි කොටසරමේ චුට්ටක් අවදි සද්දෙන් ගන්නවා. 12 වෙනි කොටසරමේ කස්සිරම බලනවා. දකුණේ තක් කඩ කඩ තක ජි කඩ කඩ තක තොන් කඩ කඩ තක නන් කඩ කඩ තක ආයෙත් දකුණේ ගන්න එකක්. තක් කඩ කඩ තක ජි කඩ කඩ තක තොන් කඩ කඩ තක නන් කඩ කඩ තක තක් කඩ කඩ තක ජි කඩ තක තොන් කඩ කඩ තක නන් කඩ කඩ තක දෙපැත්තට බලන්න. තක්කඩ ජික්කඩ තොන්කඩ නම්කඩ තක් ජි තක්ක ජි තජි තක ජි තජි තොන්න තක්. හරි. ඔන්න 12 වෙනි ගොඩසරමට වෙනකම්ම හරියට සරලව මුලින් ඉඳලා කියලා දුන්නා. තේරෙන හරි දෙයක් තියෙනවා නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයගලන්ට දාන්න පුළුවන්. ආයි මොනවාද ඔයගලන්ට දැනගන්න තියෙනවනේ ආයි මොනවාද දාන්න පුළුවන්. තේරෙන දෙයක් තියෙනවා. එකේ ඉඳලා 12ට වෙනකම් සරල විදිහට හරිම සරලයි පුතේ මේ ගොඩසරම ඉගෙන ගන්න. හරි විදිහට ඉගෙන ගන්නවා නම් හරිම සරල විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව මොනවා හරි දේවල් ඕන තව දේවල් අලුත් දේවල් දැනගන්න ඕන. ඉතින් මාව සම්බන්ධ කරගන්න. ඩාන්ස් විත් ආකාශි මගේ YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. ඉතින් description box එකේ මම ඔයගලන්ට අවශ්‍ය මොනවද ඕනේ කියලා ඔයගොල්ලෝ මට පණිවිඩයක් දාන්න. ගොඩසරම 12 ගැන මම හඳුන්වලා description box එකේ දාන්න. හරි? එහෙනම් තෙරුවන් සරණයි හැමදෙනාටම.